I'm going to go start our practical and simple English program for you. It's very useful for you, your day-to-day users. ඔබගේ එදිනදා ජීවිතයේ භාවිතයන් සඳහා ඉතාමත් වටිනා ඉංග්‍රීසි කතන හැකියාව මූලික කරගෙන ගෙන යන්නා වූ ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එකක තවත් අධීරකයි මේ ඉංග්‍රීසි ඔස්සේ උපහාසාත්මක ඉංග්‍රීසි ඔස්සේ වචන ඉගෙනීම වචන 500 හඹා යාම අපි අද දෙන්නේ වචන 3ක් පමණයි ලල් LULL උපහාසාත්මක ඉංග්‍රීසි ආදරණීය දුවේ පුතේ අම්මිලා බබාලා නලවන විට දොයියා ගන්න චූටි පැටියා දොයියනෝ ලල් කියනවා ඔබලට ඇහිලා ඇති බවට මම විශ්වාස කරනවා මේ ශබ්දය මතක තියාගන්න ආදරණීය පුතේ ලල් කියන්නේ නලවනවා මේක ගන්න ස්පෝකන් එකට මට ඔයාව නලවන්න බෑ I can't lull you second one පීප් 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 වාහනේ හෝන් එක ගහන විට පීප් කියන ශබ්දය මතක තියාගන්න මහත්තයා ඇවිල්ලා හෝන් එක ගහනවා පීප් 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 ඒ ශබ්දෙට සඳලු තලයේ ඉන්න මැඩම් කර්ටන් එකෙන් මෙන්න මෙහෙම ඉබිලා තමයි බලන්නේ මහත්තයාද එහෙම නැත්නම් වෙන කවුරුද්ද කියලා නැත්නම් වෙන මහත්තයෙක්ද කියලා එහෙම නැත්නම් වෙන පුජ්‍යලෙක්ද කියලා එබී බලන්නේ example don't peep at the gate ගේට්ටුවෙන් එබී බලන්න එපා තමනෙක් අය ගේට්ටුවෙන් මෙහෙම එබිලා බලනවා අන්න එහෙම වෙලාවට don't peep at the gate කියලා use කරන්න ස්පෝකන් එක next one point out කියන්නේ ආදරණීය දුවේ පුතේ පෙන්වා දෙනවා මේක යුගල පදයක් personal verb එකක් පද දෙකේ පදයක් point out මතක තියාගන්න මගේ මෙන්න මෙතන මතක තියාගන්න මෙතෙන්ට කියන්නේ point එක රවුල තියෙන තැනට තාත්තික මෙතන මතක තියාගන්න මෙතෙන්ට කියන්නේ point එක පොලිසියේ බැරක් එකටත් point එක කියලා කියනවා පෑනේ තුඩටත් point එක කියනවා අවුට් කියනවා එළියට රවුල කපලා ඒ රවුල් කෑලි එළියට වීසි කරනවා නෙවෙයි point out කියලා කියන්නේ පෙන්වා දෙනවා example I will point out to good idea you better practice your English at home don't go to the class sus you practice at home then you can talk English very fluently I will give you help for you please subscribe my channel bye